සෞර්දීනි අද මේ ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න හදන්නේ විශේෂයෙන්ම මේ මම හිතන්නේ බොහොම සරල විද්‍යාත්මක කරුණු මේවා. හැබැයි ඔබ සමහරට දන්නේ නැතුව ඇති. බලන්න මේ සාමාන්‍යයෙන් ඔබට හෝ එහෙම නැත්නම් ඔබ ඇසුරු කරන බොහෝ දෙනෙකුට තියෙන්න පුළුවන් මේ වාහනවල දුර ගමන් යනකොට මේ පොඩි කැරකිල්ල ගතියක් එන එකක්. එහෙම නැත්නම් ඔක්කාරය කියන වමෙන්ට යන ගතියක්. නේද? මේක අපිට දකින්න නිතරම සමාජයේ අහන්න ලැබෙන දෙයක් නේ. දැන් ඔබ දන්නවද ඇත්තටම මෙන්න මේකට හේතුව මොකක්ද කියලා? හරි දැන් මේ වීඩියෝවෙන් මම ඔබට කියන්න හදන්නේ අන්න ඒකට හේතුව මොකක්ද කියලා විද්‍යාත්මකව. හොඳයි දැන් අපි මුලින්ම බලමු අපේ මොළය සහ මේ සංවේදී ඉන්ද්‍රියන් වලින් මොළයට පැමිණෙන පණිවිඩ එන ආකාරය පිළිබඳව. ඇත්තටම අපේ මොළය ඔබ දන්නවනේ අපේ හිස් කබල ඇතුළේ මේ පෙට්ටකම ඇතුළේ බොහොම පරිස්සමෙන් දාලා තියෙන ඉතාම වටිනා ව්‍යුහයනේ මිනිස් ශරීරයේ තියෙන. එතන මේ මොළයේ තියෙන ප්‍රධාන කොටස් තුනක් බොහොම සරලව අඳින්න හරි. තුනක්. බොහොම සරලව ගත්තා. එතන මෙන්න මේක අපි කියනවා මස්තිෂ්කය කියලා. හොඳේ. මොළයේ වැඩිම කොටසක් තියෙන්නේ මස්තිෂ්කය. ඊට පස්සේ ඊට පිටුපසින් තියෙනවා ඒක අපි කියනවා අනුමස්තිෂ්කය කියලා. මම පොඩ්ඩක් ඔබට පැහැදිලිව මෙහෙම අඳින්නම්. ඊට පස්සේ මේ කොටස කියනවා සුසුම්නා ශීර්ෂකය කියලා. මොන කොටස් තුනක් තියෙනවා මොළයේ. මේ තමයි සුසුම්නා පහළට යන්නේ. දැන් මෙන්න මේ මොළයට බාහිර පරිසරයෙන් එන සංවේදන ලැබෙන්නේ යම් සංවේදන ග්‍රහණය කිරීමක් කරගත්තොත් නේ. අන්න ඒ සංවේදන ග්‍රහණය කරගන්න අපිට ඉන්ද්‍රියන් පහක් තියෙනවනේ. එකක් තමයි අපේ S2 නේ. මම එක හැක් අඳින්න S2ක් තියෙනවා කියලා අපි දන්නවා. ඊට පස්සේ අපේ කන නේ. අපේ කන. ඊට පස්සේ අපේ සම නේ. අපේ සම. ඊට පස්සේ අපේ දිව නේ. අපේ දිව. ඊළඟට අපේ නාසය. හරි. අපේ නාසය. ඒතර මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් තමයි අපේ මොළයට පණිවිඩ ළඟා වෙන්නේ. මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් පණිවිඩ ළඟා වෙන්න අපිට අවශ්‍ය කරන ස්නායු පිහිටීමක් තියෙනවා නේ. දැන් මෙන්න මේ සිද්ධියේදී දැන් මේ කතා කරන සිද්ධියේදී වෙන්නේ අපේ ඇසෙන් පණිවිඩයක් දෙනවා මොළයට. මොකක්ද ඇසෙන් දෙන පණිවිඩේ? අපිට මේ ඇහැට පේන්නේ අපි ඉන්න වාහනේ ඇතුළ අවකාශය තමයි වැඩිපුර. එතකොට අන්න එහෙමනම් මේ ඇස කියනවා මෙන්න මෙයා මේ එක තැනක ඉන්නේ. මෙයා එක තැනක ඉන්නේ කියලා ඇසෙන් මොළයට පණිවිඩයක් යවනවා. ඊට පස්සේ දැන් මෙතන නැති තව එකක් කියන්න වෙනවා. ඒ තමයි අපේ ශරීරයේ තියෙනවනේ සංදි. මෙන්න මේ සංදි චලනය වෙනවද නැද්ද කියලා දැනගන්න මොළයට ක්‍රමයක් තියෙනවා. එතකොට අන්න ඒ සංදි වලින් දැන් අපේ සංදි වලින් නේ අපේ සංදි වලින් මෙන්න මේ මොළයට යනවා පණිවිඩයක් අපි චලනය වෙනවද නැද්ද කියලා. හැබැයි දැන් අපි වාහන ඇතුලේ වාඩි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අපි එක තැන හිටගෙන ඉන්නේ. එතකොට මොළයට පණිවිඩය යන්නේ සංදි වලින් මෙයා චලනය වෙන්නේ නැහැ කියලා. හරි? එතකොට ඇසෙන් කියනවා චලනය වෙන්නේ නැහැ කියලා මේ සංදි වලින් නැත්නම් මේ පේශී චලනයන් පිළිබඳ සංනිවේදනය යනවා ඒ චලනය වෙන්නේ නැහැ කියලා. මම දැන් අනිත්‍ය පොඩ්ඩක් අයින් කරන්නම් ඔබට පැහැදිලි කරන්න වුණාවට. හරි. දැන් ඔන්න හරි රයිට්. දැන් ඔන්න මේ තුන. දැන් මෙයාගෙන කිව්වේ නැහැනේ. දැන් මෙන්න මේ කනේ ඔබ හිතන ශබ්දය කියලා නෑ. ශබ්දය නෙමෙයි. මෙන්න මේ කනේ තියෙනවා මැද්දේ හරි විශේෂ අවයවයක්. ඒ අවයවයට අපි සිංහලෙන් නම් කියන්නේ මේ කර්ණාලින්ද අවයවය කියලා. මේ කර්ණාලින්ද අවයවයෙන් තමයි මේකට කියන කර්ණාලින්ද අවයවය. කර්ණාලින්ද අවයවය. මේ කර්ණාලින්ද අවයවයෙන් තමයි ඒක කන් දෙකේ දෙපැත්ත දෙකක් තියෙනවනේ. මෙන්න මෙයා තමයි අපේ ශරීරයේ බැලන්ස් එක නැත්නම් සමබරතාවය පිළිබඳ පණිවිඩය මොළයට දෙන්නේ. එතකොට අන්න මෙයා දැන් කියනවා මේ කාර් එක නැත්නම් මේ වාහනේ මේ බස් එක මේ කෝච්චිය මේක යනවා පැද්දෙනවා නතර වෙනවා ඒ කියන්නේ බ්‍රේක් ගහන්න පුළුවන් වේගය අඩු වැඩි කරන්න පුළුවන් එහෙට මෙහෙට ඇලවෙන්න පුළුවන් අන්න එතකොට මේ සමබරතාවය පිළිබඳ සංනිවේදනය මෙයා දෙනවා මේ ශරීරයේ චලනය වෙනවයි කියලා. දැන් මොළයට හරි ප්‍රශ්නයක්. මේ දෙන්න කියනවා නැවතිලා ඉන්නවා කියලා. මෙයා කියනවා නෑ චලනය වෙනවා කියලා. අන්න බලන්න එකවරම මේ පණිවිඩ ටික මොළයට ආවහම මොළයට මේක අඳුරගන්න බැරි වෙනවා. එමෙ නැත්තම් මොළය පොඩ්ඩක් ව්‍යාකූල වෙනවා. නේ? අන්නේ ව්‍යාකූලතාවය තමයි මේ සිද්ධියට හේතු වෙන්නේ.
එකක් කියනවා චලනයක් වෙනවා කියලා අනිත් පැත්තෙන් කියනවා චලනයක් වෙන්නේ නැහැ කියලා. දැන් මොළයට මෙන්න මේ පණිවිඩ දෙක පැටලෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී තමයි මොළය විසින් මෙන්න මේ සිද්ධියට මුහුණ දෙන ආකාරය තමයි ඔය ප්‍රතිඵලයේ විදියට එළියට එන්නේ. එතකොට අර අපි ඔබට කලින් හැඳුන්වුවා වගේ සුසුම්නා ශීර්ෂකය කියන කොටසෙන් තමයි මෙන්න මේ වගේ හිතාමතා පාලනය නොවන දේවල්. ඒවත් අපි කියනවා විද්‍යාවේදී අනිච්චානුක ක්‍රියා කියලා. ඒවා පාලනය වෙන්නේ. එතකොට මෙන්න මේ අනිච්චානුක ක්‍රියාවලිය පටන් ගන්නවා. ඉතින් ඔන්න හින්දා තමයි වාහනවල දුර ගමනක් යනකොට සමහරුන්ට කැරකෙවිල්ල වමනය එවන තවුකාර ගතිය ඇති වෙන්නේ. මම හිතනවා ඔබට පැහැදිලි වුණා කියලා. තවත් මේ වගේ පුංචි විද්‍යාත්මක කරුණු ඔබට මම දිගින් දිගටම ඉදිරිපත් කරන්නම්. අපිත් එක්ක රැඳිලා ඉන්න. බොහොම ස්තුතියි.